ආයිබෝන් සුබ දවසක් කුක් විත් වර්ල්ඩ් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ අතුරු පසක් ගෙදරම හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඊටාම රසවත් ගුණවත් විදියට කිතුල් පිටි වලින් අතුරු පසක් හදන විදිය තමයි මම කියලා දෙන්න හදන්නේ. ඉතින් අපි මුලින්ම ingredients ටික අඳුරගමු. ඒ වගේම මම අද ඔයාලට පහසු වෙන්නට මොකද හැම කෙනෙක්ගේම ගෙදර තරාදියක් නැති නිසා තරාදියෙන් කිරලා ගන්න ප්‍රමාණවල් හරියටම මම මේස හැන්දෙන් දාන්නේ කොහොමද කියලාත් ඔයාලට කියලා දෙන්න තමයි හදන්නේ. ඉතින් අපි බලමු මොනවද මේකට අවශ්‍ය කරන ingredients ටික කියලා. ඉතින් මම මුලින්ම අරගෙන තියෙනවා කිතුල් පිටි මේස හැඳි 7ක ප්‍රමාණයක් හලාගෙන අරගෙන තියෙනවා. ඒ වගේම වැනිලා එසන්ස් එකෙන් අරගෙන තියෙනවා මම තේ හැඳි 2ක ප්‍රමාණයක්. ඒ වගේම කිරි පිටි මේස හැඳි 8ක ප්‍රමාණයකුත් මම මෙතෙන්ට එකතු කරගෙන තියෙනවා. ඉතින් ඒ වගේම fresh milk ලීටර 1 ප්‍රමාණයක් එකතු කරගන්නවා. ඒ වගේම සීනි මේස හැඳි 14ක ප්‍රමාණයකුත්. ඉතින් එහෙමනම් මම මේ කියන ingredients ටික හරියටම ඒ ප්‍රමාණවල ගන්න කියලාත් මම ඔයාලට මතක් කරනවා. ඒ වගේම මේකට ලුණුත් අවශ්‍යයි. ලුණු මම ඔයාලට මේක හදන අතරතුරේදී බොහොම පොඩි ප්‍රමාණයක් යන නිසා ඒක මම ඔයාලට දාන ප්‍රමාණය පෙන්නන්නම්. ඒ වගේම විස්තර කරලා දෙන්නම්. ඉතින් යාළුවනේ අපි බලමු කොහොමද මේ අයිස්ක්‍රීම් එක අපි පහසුවෙන් ගෙදර හදාගන්නේ කියලා. මම මුලින්ම මෙන්න මේ වගේ වාදනයක් අරගෙන අපි තියාගත්තු කිරි ටිකෙන් කිරි අණු කෝප් එකක ප්‍රමාණයක් මේකට එකතු කර ගන්නවා. එකතු කරගෙන යාළුවනේ මම කිතුල් පිටි ටික අරගෙන ටික ටික මේකට දාලා හොඳින් මෙන්න අර විස්කි එකකින් කලවම් කරගන්නවා. ඉතින් මේකේ කැට ගතිය තියාගන්නට එපා. කැට ගතිය නැති වෙනකන් හොඳට මේක කලවම් කරගන්නට ඕනි. ඔයාලට පේනවා හොඳින් දැන් කැට ඇවිල්ලා නැහැ. හොඳට මේක කලවම් වෙනවා. ඉතින් අපිට ඇත්තෙන්ම මේ වගේ જાති ගෙදර දරුවන්ට හදලා දෙනවා නම් ඇත්තෙන්ම කෘත්‍රිම රසකාරක පාවිච්චියක් නැතුව අපිට පුළුවන් මේ දේ හදාගන්නට. ඉතින් වැනිලා එසන්ස් උත් එකතු කරගන්න නැතුව උනත් ඔයාලට මේක හදා ගන්නට පුළුවන්. ඉතින් යාළුවෝ හොඳට දැන් මේක ඔන්න කලවම් වෙලා තියෙන කැට ගතිය නැහැ. මෙන්න යාගේ භාජනයක් ලිපේ තියාගෙන ඉතුරු fresh milk ටික මේකට එකතු කරගන්නවා. එකතු කරගෙන මේක හොඳින් රත් කරගන්නට ඕනේ. හොඳට මතක තියාගන්න ඕනේ දෙයක් තමයි ඔයාලා මේක රත් කරනකොට උතුරන්න අරින්නේ නැහැ. ඒ කියන්නේ බොයිල් වෙන්නට අරින්නේ නැහැ. ඉතින් යාළුවනේ මේක කැටි කැසෙන්නට දෙන්න එපා. ඒ කියන්නේ කැටි කැසෙනවා කියන්නේ ඔයාලා අතින් මේක රත් වෙලා හොඳට උතුරනවා කියන එක. උතුරන්නට දෙන්න එපා. උතුරන්න දෙන්නේ නැහැ. අඩු ගින්දරේ මේක කරගන්නට ඕනි. අඩු ගින්දරේම රත් කරගන්න. එතකොට ඔයාලට මේක කැටි නොගැසී ගන්නට පුළුවන්. ඉතින් යාළුවනේ ඔන්න ඔයාලට පදම මම කියලා දෙනවා. ඔන්න මගේ ඇඟිල්ල මේකට දාලා මට ගන්න පුළුවන්. අන්නේ රස්නෙන් තමයි ඔයාලා මේක රත් කරගන්නට ඕනි. ඊළඟට මම මෙතෙන්ට එකතු කරගන්නවා අර මම දිය කරගත්තු කිතුල් පිටි ටිකක්. කිතුල් පිටි ටිකත් එකතු කරගෙන යාළුවනේ මේක හොඳින් කලවම් කරගන්නවා. ඉතින් ඒකත් ඔයාලා අඩු ගින්දරේම තමයි කරගන්නට ඕනි. ඉතින් ඒ වගේම මේක දැන් ඔයාලා ටික ටික රත් කරනකොට ඔයාලට තේරෙයි මේක පොල් පැණි උණු කරනකොට අර තද ගතියට එනවා වගේ ටිකක් තද ගතියකට එයි. ඉතින් අපි බලමු එතනින් එහාට කොහොමද මේක හදාගන්නේ කියලා. ඉතින් යාළුවනේ ඔයාලට මම තව දෙයක් කියන්න ඕනේ. මේක රත් වෙනකොට අර මං කියවනේ කලින් පොල් පැණි වගේ ටිකක් ඝන මට්ටමකට එනවා කියලා. ඉතින් ඒ ඝන මට්ටමට එනකම් ඔයාලා මේ වගේ හොඳින් හැඳි ගා ගන්නටත් ඕනි. ඉතින් ඒකත් මතක තියාගන්න කියලා මම ඔයාලට මතක් කරනවා. ඉතින් තවත් වෙලා යනවා. මම ඔයාලට විනාඩි ගාන හරියටම සඳහන් කරනවා මේකට යන වෙලාව. ඉතින් මම විනාඩි 10ක් විතර තමයි මේක රත් කරගත්තේ. ඔන්න දැන් මට ඕනි ගානට ඝන වෙලා තියෙනවා. මේක ඊළඟට හොඳට නිමෙන්න ඕනි. නිමෙනකන් ඉඳලා බලමු යාළුවනේ අපි මොනවද මේකට තව එකතු කරගන්නේ. ඊළඟට අපි කොහොමද මේක හදාගන්නේ කියලා. ඉතින් හොඳින් මතක තියාගන්න මේක හොඳටම නිවෙනකන් ඉන්නට ඕනි. මේ තියෙන්නේ යාළුවනේ මම උතුරවාගත්තු මිශ්‍රණය. මම ඊළඟට ඒකට එකතු කරගන්න හදන්නේ ලුණු කුඩු. මං කියන්නේ ඔයාලට ප්‍රමාණය මම හරියටම පෙන්නනවා කියලා. ඉතින් මේ තියෙන ප්‍රමාණය මේ ඇඟිලි දෙකට අහු වෙන ප්‍රමාණය. ඔන්න. ওই ප්‍රමාණය තමයි ඔයාලා ලුණු කුඩු එකතු කරගන්නේ. ඉතින් මේ ලුණු කුඩු ටික එකතු කරගන්න. ඒකම මේකට වැනිලා ටිකත් එකතු කරගන්න. වැනිලා ටිකත් එකතු කරගෙන මේක හොඳට මේ වගේ කලවම් කරලා මේක හොඳටම නිවෙන්නට අරින්නට ඕනි. මේ යාළුවනේ පදම ඔයාලට පේනවනේ. හරි. ඊළඟට අපි බලමු තව මොනවද මේකට එකතු කරගන්න කියලා. ඊළඟට යාළුවනේ මේ වගේ භාජනයක් අරගෙන මේකට උණු වතුර අණු කෝප්ප අපි දෙකක් එකතු කරගන්නට ඕනි. අණු කෝප්ප දෙකක ප්‍රමාණයක් එකතු කරගත්තා. එකතු කරගෙන මම අර කලින් තියාගත්තු කිරි පිටි ටික මේකට ටික ටික දාලා හොඳට කැට ගැහෙන්න තියෙන්න කලවම් කරගන්නවා. දැන් ඔයාලා මේක මේ වගේ හොඳින් කලවම් කරගෙන මේක නිමෙන්නට තබා ගන්න ඕනේ. ඉතින් යාළුවනේ ඔන්න මම පැය දෙකක් විතර හොඳින් නිමාගත්තු කිතුල් පිටි එකතු කරගත්තු කිරි මිශ්‍රණය තමයි මේ තියෙන්නේ. මේකේ ඔක්කොම අර මම කලින් එකතු කරපු පහේ ටික තියෙනවා. ඊළඟට මම එකතු කර ගන්නවා මේකට අර අපි උණු වතුරෙන් දිය කරගත්තු
අපි බොන්න ගන්න කිරි පිටි ටික. ඉතින් ඒ ටිකත් මේකට මම එකතු කර ගන්නවා. එකතු කරගෙන යාළුවනේ හොඳට මෙන්න මේ වගේ කලවම් කරන්නට ඕනි. ඉතින් යාළුවනේ ඔන්න මගේ කිතුල් පිටි මිශ්‍ර කරගත්තු කිතුල් පිටි අයිස්ක්‍රීම් මිශ්‍රණය දැන් සම්පූර්ණ වෙලා තියෙන්නේ. ඊළඟට මම දැන් මේක සීතකරණේ තියාගන්න හදන්නේ. ඉතින් සීතකරණේ තියාගන්න ඕනේ අපි මේක කාලය මම ඔයාලට සඳහන් කරන්නම්. ඉතින් අපි ඉතින්සලා මෙන්න මේ වගේ කප් එකක් අරගෙන පියන වහන්න පුළුවන් කප් එකක් අනිවාර්යයෙන්ම අරගෙන අපි මේ ටික දැන් මේ කප් එකට එකතු කරගමු. ඉතින් අපි මේක ඊළඟට පැය 6ක කාලයක් අදි සීතකරණේ තවන්නට ඕනේ. ඉතින් මේ වගේ පියනෙන් වහලා අපි ඊළඟට සීතකරණේ පැය 6ක් තියාගමු. ඉතින් පැය 6කට කලින් තව දෙයක් තියෙනවා කරන්න. ඒ දේත් මම ඔයාලට ඉදිරියට මොකද්ද කරන්න කියලා පෙන්නන්නම්. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ මම පැය 2ක කාලයක් සීතකරණේ තියාගත්තු අයිස්ක්‍රීම් මිශ්‍රණය. මේකට මම පොඩි දෙයක් තව කරගන්නවා කිව්වා. ඉතින් ඒ දේ තමයි මේ ඔයාලට කරලා පෙන්නන්න හදන්නේ. ඉතින් මේක ඔයාලා මෙන්න මෙහෙම කලවම් කරගන්නට ඕනේ පැය 2කට පස්සේ. ඉතින් ඒ වගේම ඔයාලා නැවත වාරයක් මේ වගේ කලවම් කරලා අහපව් සීතකරණයට දාගන්නට ඕනේ. ඉතින් දාගෙන ආයෙත් හරියටම පැය 2කට පස්සේ නැවත මේ වගේ කලවම් කරගන්නට ඕනේ. ඊට පස්සේ ආයෙත් නැවත වාරයක් මේ වගේම සීතකරණයට දාලා නැවතත් මේ වගේම ඔයාලා කලවම් කරගන්න ඕනේ. ඒ කියන්නේ පැය 6 ඇතුළත ඔයාලා 3 වතාවක් පැය 2කින් දෙකට මේක කලවම් කරගන්නට ඕනේ. ඉතින් යාළුවනේ අපි බලමු පැය 6කට පස්සේ අපේ අයිස්ක්‍රීම් එක කොහොමද තියෙන්නේ කියලා. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ පැය 6කට පස්සේ මම සීතකරණයෙන් එළියට ගත්තු අයිස්ක්‍රීම් එක. ඉතින් බලමු අපි කොහොමද අයිස්ක්‍රීම් එක ඇවිල්ලා තියෙන්නේ කියලා. බලන්න කඩේ අයිස්ක්‍රීම් වගේමයි නේද? ඉතින් මට මේ වගේ වීඩියෝ තවත් දිගට මරන් යන්න ඔයාලා මගේ YouTube channel එක subscribe කරන්න, comment කරන්න, share කරන්න, like කරන්න කියලාත් මම මගේ යාළුවන්ට ආදරයෙන් මතක් කරනවා. ඔයාලට සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.